ඔයාලට ලැජ්ජයිද අක්කා වගේ? අනේ ඉතින් ඔයා ලැජ්ජ කරනවානේ අප්පා ඇතියි. ගයිස් ඔයාලගේ ගෙවල් වලට යාළුවෝ ආපුවම මේ විදිහට වැඩ ගන්න එපා. මේවා උඩ චොප් කරේ සඳර එකක්. ඒකයි ඔය තනින් තන තඩි කෑලි එහෙම තියෙන්නේ. එන හොරෙක් මෙයා. ඔයාව මාව වීඩියෝ කරන්නේ නැහැ නෑ කිසිම. Hi guys, welcome to my YouTube channel. ඉතින් කොහමද ඔයාලට? අද මම ලෑස්තිලා ඉන්නේ අපේ නවෝදලයි ගෙදර නවෝදය කියලා කියන්නේ. ඔයගොල්ලෝ මගේ කලින් vlog එක බැලුවා නම් මම ඔෆිස් ගියපු vlog එකක් දාලා තිබුණා. ඒ vlog එකේ හිටියේ නවෝදය. ඉතින් මම යාළුවා ගෙදර අද යනවා. මං හිතුවා නවෝට මොනවා හරි ස්නැක්ස් අරන් යන්න ඕනේ කියලා. මොකද අපි කන්න ආසේ වගේ දේවල්නේ. ඔන්න ඉතින් මම පික්මි එකක් දාගෙන දැන් නවෝදයලා ගෙදර යන ගමන් ඇත්තටම මම මේ යාළුවගේ ගෙදර යන්නේ සෑහෙන කාලෙකින්. අන්තිමට මෙහෙම යාළුවගේ ගෙදර කියලා ගියේ දැන් අවුරුදු 2කට විතර කලින් ජොබ්ස් කරද්දී ඒවත් එක්ක විසී වෙනකොට ඇත්තටම මේ දේවල් මග ඇරෙනවා. ඔන්න ගයිස් ඉතින් මම නවෝදයලා ගෙදර ආවා. Andina? Oh. Ada shock nih. Masya Allah. Jolly ane. मैं मेकी මොකද්ද මේකේ එල්ලෙන්න පුළුවන්ද? ආව ගන්න නේද? අද දීම දීලා උඩට යන්නේ. හා. අත්තන්න? යැත්තට උඩට අපි ගා. හොරට? ආච්චි මෙහෙම අපිට සේවකයෝ නැහැනේ අපිට වගේ. සේවකයෝ. මේ වතුර වැඩි වෙච්ච දවසට අර පුවක් ගහ තියෙන මුල එතෙන්ට විතර පිරෙන. වතුර එනවා. මේ කෑල්ලේ? ඕ අර තියාගෙන සම්පූර්ණ පිරෙන. ආදු අර අපි තියනවා නේද? ඔව්. ඔය අපි යට වෙනවා. ඔය ඇත්තද? අපේ ඉතින් අපි ඉතින් මෙච්චර වැහෙනවා කියන්නේ මාරයි. මාරු උසක් ඒ උස මම අම්මා වගේ කියනවා. මට අංකල්ලාගේ. අද නිවඩනේ අංක? මේ අපේ තයිනි. අර ලොකු අර ඉන්නේ චූටි පුතා. ඉතින් අපි දැන් ගොසිප්ස් කතා කරගෙන ටික වෙලාවක් මෙතෙන් වෙලා හිටියා. ඇත්තටම මෙතන හරිම කාම් ප්ලේස් එකක්. මම ඔයගොල්ලන්ට කලින් කියලා තියෙනවද මන් දන්නේ නවෝදයලා කරනවා හොටෙල් එකක්. හොටෙල් නයිස් ප්ලේස් තමයි නම. ඉතින් ඔයගොල්ලෝ එනවා නම් මෙතන හරිම කාම්. යාළුවන්ට හරි ඔයගොල්ලෝගේ ෆැමිලි එකට හරි ගැද වෙන්න හරිම හොඳ තැනක්. හලෝ මල්ලි. තා වෙලා යන්න බෑ ඉතින් අපරාධේ. දෙන්නේ මට. කවුද බෑන්නේ? හරි කවුද කිව්වේ? තරුන් කිසි. නෑ ඉතින්. දැන් ඉවරද? ඉවත් නෑ යන්න. Tiny? කොහමද? කොහමද වල? ආයේ නාලා ඉන්නේ. How tiny? ඔය බිස්කට් එකද නේ? ඔයාලට ලැජ්ජයිද අක්කා වගේ? මට බඩු ටික චූටි පුතා. චූටි පුතා. අපේ අම්මි කැමති නැනේ බල්ලොන්ට අනේ. නැත්තම් මම මෙලාට බල්ලෙක් හදලා. මේ වීව් එක මාරම ලස්සනයි ගයිස්. දැන් බලන්නකෝ මේ. ඔයාට ගෙනාවුවා මම්ම කනවා. අනේ මේක කියුට්. මේ මම මෙහෙම එකක් ගන්න ගිහින් තමයි එන්ගේජ්මන්ට් එකට ලහිරු මාව වඩාගෙන මම වෙරිය හන්ද එනවා බොරුවට අනේ සිස්සු අපරාධ ලස්සනට ගන්න තිබ්බ ෆොටෝ එක. අනේ ඉතින් ඔයා ලැජ්ජ කරනවානේ අප්පා ඇතියි. මට හැංගෙන්න ඉඩකුත් නැහැ. අපි බ්‍රවුනිස් හදන්න යන්නේ. නේ?
සුපර් බ්‍රවුනි එක. මට හොඳ බ්‍රවුනිස් හදන්න පුළුවන්. ඇත්තද? මං හදලා බ්‍රවුනිස්. ඉතින් අපි බ්‍රවුනිස් හදන්න බඩු ගේන්න දැන් තව ටිකකින් යනවා කඩි. මේ ළමයාව ගන්න බෑනේ. මාව ගන්න බෑ. මාව කැමරාවට හසු කරගන්න අමාරු. කොහෙද අපි යන්නේ? මඩවල? නෑ මඩවල අද හජ්ජිනි සාදද වහලා. ඒත් ඊට පස්සේ ලෙවල්. යා. රතු සීනිත් ඕනෑගේ සුදු සීනිත්. දෙකම මම යන්නේ කිවිලා. ඒවනේ කිරණේ වනේ හලෝ අපි දැන් ආවේ මේ මොනවාද අපි ගිහිල්ලා බ්‍රවුනිස් හදන්න ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අරගෙන දැන් අපි බ්‍රවුනිස් හදන්න යන්නේ. අපිට ඕන වෙනවා කජු. මෙතන ඔයගොල්ලන්ට කජු කැමති නම් වැඩිපුර ගන්න පුළුවන්. අපි ගත්තේ ග්‍රෑම් 25යි ගණන්නේ. ඒක නිසා එතකොට ඩාර්ක් චොක්ලට් මෙතන අපි අරන් තියනවා ග්‍රෑම් 120ක් වගේ. ඒකත් ඔයාලා කැමති නම් වැඩි කරලා ගන්න. අපිට බටර් ඕනේ ග්‍රෑම් 285ක්. එතකොට පිටි ග්‍රෑම් 150යි, දුඹුරු සීනි ග්‍රෑම් 150යි, සුදු සීනි ග්‍රෑම් 200යි, බිත්තර 3යි. ඔය ටික තමයි අපිට ඕන වෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් සඳර එකක් එන්නේ ඇවිල්ලා මං එයාගෙන් වැඩ ගන්නවා. හරි. මේ ගාන කුඩේට කපන්න. දෙන්නද? අපි මේක oven එකට දාලා මෙල්ට් කරගන්න යන්නේ. කැමති නම් ඩබල් බෝයිල් කරගන්නත් පුළුවන්. අරක ඊසි කරගන්න පුළුවන්. ඉතින් විනාඩි 2කින් වගේ. ඒක නිසා අපි මේක oven එකට දාලා ගන්නවා. ඉතින් ගයිස් බටර් ටික මෙල්ට් වුණාට පස්සේ ඒත් එක්කම ඩාර්ක් චොක්ලට් මෙල්ට් කරගන්න ඕනේ. ඉතින් ඒකට ඩාර්ක් චොක්ලට් වල මිල්ක් ඇඩ් කරලා ඊට පස්සේ තමයි අපි oven එකට දාලා මෙල්ට් කරගත්තේ. ඒක ලේසි නේ. ඔට්ටම් අර සොක්කි ගොඩ වෙලා යනවා. වෙලාවත් යනවා නිකන් අර කම්මැලි හිතෙනවා. දැන් මේ බටර් එකට අපි මෙල්ට් කරගත්ත චොක්ලට් එක දාගන්න. මේ ඩාර්ක් චොක්ලට් ගණන් හරිද? ඒක නිසා ගයිස් මේ භාජනයේ තියෙන එක බිංදුවක්වත් ඉතුරු කරන්න එපා. සෑහෙන අපරාධයක් නේ. ඔක්කොම ටික ගන්න හොරලා. මේ වෙලාවේ අපි වැනිලා තේ හැඳි එකක් ඇඩ් කරගත්තා. ඒක වීඩියෝ වෙලා නැහැ ගයිස්. ඔයගොල්ලෝ හදනවා නම් ඒකත් ඇඩ් කරගන්න මේ වෙලාවේ. ඊට පස්සේ අපි බ්‍රවුන් sugar ඇඩ් කරගන්න ඕන. ඊට පස්සේ ඒක මික්ස් කරලා ඉවරලාද අරක දාන්න. ඔව්. brownies with chef mango. මේ ගොඩ කියන්න ඕනේ කි ගොඩ බීට් කරන්න එපා කියලා කේක් එක ගන්න. ඊළඟට අපි දානවා බලන්න. white sugar ඇඩ් කරගත්තා. දැන් හොඳට කරකවන්න. easy නේ. කේක් වලට වඩා මේක හදන්න ලේසි නේ. ලේසි. මොනවද ආය දාන්න ඕන? ඊට පස්සේ salt දාන්න ඕන. එග්ස් දානවා එක ඇඩ් කර ගන්න ඕනේ. okay. මගේ අතින් දෙකක් ඇඩ්ුණා හැබැයි. ඊට පස්සේ අපි පිටි ඇඩ් කරගන්නවා. ගයිස් ඔයාලගේ ගෙවල් වලට යාළුවෝ ආපුවම මේ විදිහට වැඩ ගන්න එපා. දවසම හිටගෙන ඉඳ ගන්නවත් දුන්නේ නැහැ තාම. ඉඳ ඇත්තට පුටුවගෙන දෙන්නද බං? මෙන්න ඉඳගෙන මෙතන පුටුව තියා ඉඳගෙන මට මේක කරකවන්නද කියන්නේ? එතන ඉඳගෙන කරකවන්න. එනවද? අනේ මේ දැන් අපි මේකෙන් අපි භාගයක් දාමු භාගයක් උඩට ඉහින් තියාගන්න. ඕකේ.
මට බෑ මේ කැලක් මං චුට් කරලා. නෑ දෙන්නෙම නෑ මම දෙන්නම නෙවෙයි හිතන් හිටියේ. මං දෙන්නේ නෑනේ මං දෙන්න කැමති නෑ. හදනවා නම් මං ගෙදර කන්නනේ හදන්නේ. බෑ මම හැදුවම මේවා උඩ චොප් කරේ සඳර එකක්. ඒකයි ඔය තනින් තන තඩි කෑලි එහෙම තියෙන්නේ. මොනවද චොප් කරේ? අනේ නේ. මේ චොක්ලට් චිප්ස්. චොක්ලට් චිප්ස්. අපි දිලේ. අපි ලෝභ නැතුව ලොකු කෑලි කපනවා එකයි. ඔව්. ලෝභ නෑ. සඳර එකක් කියලා අපිට ගෙනාවා මොනවද? රෝල්ස්. ඔව්. Thailand crunchy. අපි ඒවත් නවගේ අම්ම රසම රස බත්තියක් හදලා තියෙනවා. ඔක්කොම කමන්න නැද්ද? ඔයාලට මාව යෝධයෙක් වගේ වෙනවා. මට බෑ ගන්න. අනේ කන්නකෝ. තරවයින බැරි ඈ. මේ තමා අපේ බ්‍රවුනි එක. මේ අපේ නවෝ හොරෙක් හරිද? මේ එන හොරෙක් මෙයා. ඔයාව මාව වීඩියෝ කරන්නේ නෑනේ. නෑ කිසිම. කවුද දැන් මට හොරකම් කරන්න පුරුදු කරේ? දන්නේ නැහැ කවුදනේ හරි ඔයා තමයි පුරුදු කරේ. මම මේව හොරකම් කරන්න සමාජ මාධ්‍යයට කියන්න ඕනේ. ආයෙත් හරි රෝමින් අයියෝ ඇයි? වැරදුනා ඒක හරියට ආවේ නෑ. ඌ දැක් අර මගේ ප්ලෑන් එක අනුව වැඩ වෙන්නේ නෑ ඒකට. දොරේ එහා පැත්තට නෑ බං. බං කොතෙන්ද යන්නේ? දොරේ එහා පැත්තට. යම්. Thank you. ඔයාලා එහෙම ලස්සනට කපලා උන්දනන්ගේ. මේ අපේ නවෝගේ බ්‍රවුනි එක අපි ටේස්ට් කරලා බලමු. මේ තමයි අපේ නවෝගේ යමි බ්‍රවුනි එක. ඔයගොල්ලෝ try කරලා බලන්න. හරිද මේ මොනම රහයි ඉන්න. අපි try කරමු අපේ නවෝත් එක්ක. Let's try. Rồi đấy. Rồi. අපි දෙයකට තා චොක්ලට් සෝස් ටිකක් වගේ හදලා දැම්මා උඩින්. හයි. ඉතින් මම දැන් ගෙදර යන්නේ. අපේ නවෝගේ සමුගන්න තමයි යන්නේ දැන්. ඉතින් අද අපි එන්ජොයි කරන්නේ දවසේ. ඔව්. ජොලිනේ අපි බ්‍රවුනිස් හදුවා. බ්‍රවුනිස් හදන්න ප්ලෑන් කරගෙන මෙයා හදන්නම් කියලා තමයි කිව්වේ මම එන හින්දා. ඒවට හදන්න බැරුණා යාට. බඩු තිබිලා. ඊට පස්සේ අපි ගිහිල්ලා කඩෙත් ගිහිල්ලා බඩුත් අරගෙන ආවිල්ලා බ්‍රවුනිස් හැදුවා. එහෙනම් අපේ සදේගේ YouTube channel එක like කරන්න. ඉතුරු ටික කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔක්කොම කරන්න. ඉතින් අද vlog එක මෙතනින් ඉවර කරන්නම් මම. දැන් ගෙදර යනවා. මේ හරි අමාරුයි මේක ඇල්ලටත් නවෝ ගත්තේ. ඊළඟ vlog එකකින් ආයෙත් හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න මතක කරන්න එපා. බයි බයි.
ඈ මේ ඊළඟ vlog එකෙන් හම්බෙමු කියන්න.